උදෑසනක්. සැඟුණු කහන වැඩසටහන සමගින් ඔන්න අදත් අපි ආවා ඔබගේ ආලින්දුවට. අද මම ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉඟුරු වගා ක්ෂේත්‍රයක. මාතලේ දිස්ත්‍රික්කයේ කියන්නේ අපි දන්නවා අපනයන කුෂ්බෝග වගා කරන්නට හොඳ විභවයක් තිබෙන දිස්ත්‍රික්කයක්. ඒ වගේම අපි මේ ඉඟුරු කියන්නේ අපනයන කුෂ්බෝග අතරින් ප්‍රධාන ඒ වගේම ගෝවි අතමිට සරු කරන්නට පුළුවන් හොඳ භෝගයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්. ඉඟුරු වගාවක් නැත්නම් ඕනම වගාවක් සිදු කරගෙන යාමේදී ඒ වගාව තුල සැඟවිලා තිබෙන්නේ අපේ ගොවියාගේ බලාපොරොත්තු. ඉතින් මේ දිනවල විශේෂයෙන්ම ඉඟුරු වගා කරන ගොවීන් අතර මැසිවිල්ලක් තිබෙනවා. ඔවුන්ගේ ඉඟුරු වගාවන් සහ මුලින්ම විනාශයට පත් කරන රෝගයන් කිහිපයක් ආක්‍රමණය කරමින් තිබෙනවා කියලා. මොකද්ද ඇත්තටම මේ කියන්නේ? මේ නිහඬ තර්ජන ඇති කරන රෝගයන් මොනවද? අපි මේවාට සිදු කළ යුත්තේ මොනවද? ඒ වගේම අපි ඒවාගෙන් වගාව බේරා ගන්නට අපි දැනගත යුතු දේවල් කරුණු කාරණා මොනවද? විශේෂයෙන්ම මේ ආකාරයට ඉඟුරු වගාවක් විනාශ වෙනවා නම් අපිට කියන්න පුළුවන් අධික නියගය බලපානවා. නැත්නම් අධික වර්ෂාව බලපානවා. එහෙමත් නොවේ සමහර විට අපිට නොපෙනෙන රෝගකාරකයන් තිබෙන්නටත් පුළුවන්. මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳ ඔබට තොරතුරු ගෙන එන්නට අපි සූදානම්ව සිටිනවා. ඉතින් හැමදාමත් වගේ මේ ආරාධනය ඔබටයි රැඳෙන්නට සැඟුණු කහවණු වැඩසටහන සමගින්. මම අක්කර 5ක් විතර මේ අවුරුද්දේ වගා කරලා තියෙනවා. ඒ වගා කරලා තියෙනවා ඊට ඉස්සරින් අවුරුදු 5ක් දිගටම මම කරගෙන ආව වගාවක් තමයි මේ ඉඟුරු වගාව. මේ පාර මේ කුණු වෙන ලෙඩක් අලේ කුණු වෙන ලෙඩක් අපනයන කුස්කර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මට බෙහෙත් නිර්දේශ කරා. ඒවත් මම මේව කරා. දැන් ඉතින් ගහගෙන යනවා ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වේද කියලා බලනවා. මම දැන් උපරිම අසරණ වෙලා ඉන්නේ. මාස 4ක් පමණ වෙන මේ ඉඟුරු ක්ෂේත්‍රය මේ වන විටත් යම්කිසි රෝගවලට ගොදුරු වෙමිනුයි පවතින්නේ. එයින් සිදු වෙන්නේ මෙහි අපි ලබා ගන්න අස්වැන්න සහ එහි ගුණාත්මක භාවය ඉදිරියේදී අපිට අවම වීමයි. අපි බලමු මේ පැතිරෙමින් තිබෙන රෝග මොනවද කියලා එකින් එක දැනගමු. මුලින්ම බලමු මේ මෘදු කුණු වීම නැත්නම් මේ රයිසෝමයේ කුණු වීම කියන්නේ මොකක්ද කියලා. මේ රෝගේ ලක්ෂණ මොනවද කියලා මුලින්ම හඳුනගමු. මේ මෘදු කුණු වීමේ රෝගය හැදෙන්නේ PTM කියන දිලීර කාණ්ඩය මගින්. මේ රෝගය පැතිරෙන්න පුළුවන් ආසාදිත පසෙන් සහ ආසාදිත බීජ වලින්. එතකොට මේ රෝගය හැදුන මුල් කාලයේදී අපිට ඇත්තටම රෝග ලක්ෂණ හඳුනා ගැනීම ටිකක් අපහසුයි. මොකද පසෙන් සහ බීජයෙන් හැදෙන නිසා. ඊළඟට රෝගය ව්‍යාප්ත වී යන අවස්ථාවේදී තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඉඟුරු ශාකයේ තියෙන පත්‍ර තලයේ මැද කොටස කොළ පාටට තියෙද්දි පත්‍රයේ අග කොටසින් තමයි කහපාට වීම පටන් ගන්නෙ. මේක කාලයක් යනකොට මුළු පත්‍රයම කහපාට වෙලා ඒත් සමගම අලය කුණු වීම පටන් ගන්නවා. මේ අලය කුණු වෙලා මෘදු වීම නිසා තමයි අපි මේ රෝගේ මෘදු කුණු වීම කියලා හඳුන්වන්නේ. පසේ වතුර රැඳීම වගේම අධික උෂ්ණත්ව තත්ත්වය ඒ වගේම පසේ රැඳුන වතුර නිසා මේ රෝග තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. අපිට මේ රෝගය වළක්වා ගැනීම සඳහා වගාව ආරම්භයේදී කරන්න පුළුවන් දෙයක් තමයි බීජ ප්‍රතිකාරය කියන්නේ. ඒ කියන්නේ අපි වගාවට ගන්න බීජ දිලීර නාශක වලින් ප්‍රතිකාරයට ලක් කරලා වගාව සඳහා භාවිතා කිරීමෙන් අපිට මේ දිලීර රෝගය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පස සූර්ය තාපකරණය නැත්නම් අපි පස සකස් කිරීමේදී පසට වතුර යොදලා පොලිතින් වලින් ආවරණය කරලා හිරු එළියට නිරාවරණය වෙන්න තිබ්බම පසේ ඉන්න දිලීර බීජාණු විනාශ කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් තමයි අපිට වගාව ආරම්භයේදී මේ රෝගය වගාවේ ඇතිවීම වළක්ව ගන්න පුළුවන්. වගාව පිහිටුවට පස්සේ භෝගවල අපිට මේ රෝගය දකින්න තිබ්බොත් අපිට කරන්න තියෙන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපි සාමාන්‍යයෙන් අපේ වගා ක්‍රම භාවිතා කරලා රෝග පාලනය කර ගැනීම. මේ සඳහා අපි දකින ආසාදනය වෙච්ච පැල ඒ වගාවෙන් ඉවත් කිරීම සිදු කරන්න ඕනේ.
මේ පැල ඉවත් කිරීමේදී තැන තැන දැම්මොත් අර දිලීර බීජාණු නිරෝගී ශාකවලටත් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා රෝගී ශාක එකතු කරලා වගාවෙන් ඉවත් කරලා ගිනි තැබීම තමයි අපි නිර්දේශ කරන්නේ. මේ ඉඟුරු වගාවට බලපාන මෘදු කුණුවීමේ රෝගය පාලනය කරගන්නට රසායන මර්ධන ක්‍රමයක් තිබෙනවද? අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය තියෙන්නේ මැන්කොසෙබ් කියන දිලීර නාශකය. මේ මැන්කොසෙබ් දිලීර නාශකයෙන් ග්‍රෑම් 38ක් අරගෙන වතුර ලීටර් 10ක දිය කරලා මේ රෝගය ආසාදනය වෙලා තියෙන ශාකවලට යෙදීම තමයි අපි නිර්දේශ කරන්නේ. මේ සඳහා මල් බාල්දියක් භාවිතා කිරීම සුදුසුයි. ස්ප්‍රේ මැෂින් වලින් යොදා ගැනීමේදී දිලීර බීජාණු පසේ තිබිලා නිරෝගී ශාකවලටත් පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මල් බාල්දියක් භාවිතා කරලා මේ දිලීර නාශකයේ ලීටර් 10ක් අපිට වර්ග මීටර් 2ක පාත්තියක් සඳහා යොදා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට බලමු බැක්ටීරියා මැලවීමේ රෝගය කියන්නේ මොකක්ද කියලා. මේ රෝගය හදන්නේ රැල්ස්ටෝනියා සොලනේසියාරුම් කියන බැක්ටීරියාව මගින්. මේ බැක්ටීරියාව පසේ තියෙන නිසා මේ රෝගයත් බෝ වෙන්නේ ආසාදිත පසෙන් සහ ආසාදිත බීජ වලින්. වැසි කාලයේදී පසේ වතුර රැඳීමත් සමග මේ රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙන්න පුළුවන්. මේ රෝගයේ රෝග ලක්ෂණ මුලින්ම අපිට හඳුනා ගන්න පුළුවන් ව්‍යාජ කඳේ පාදස්තයෙන්. මේ පාදස්තේ පොඩි තෙත සහිත පැල්ලම් අපිට මුලින්ම දකින්න ලැබෙන්න පුළුවන්. ඊළඟට පාදස්තේ ඉඳන් මේ රෝගය ඉහළට සහ රයිසෝමය දෙසට පැතිරෙනවා. මේ පැතිරීමේදී මෘදු කුණුවීමට වගේ නෙමෙයි මේ කහවීම පටන් ගන්නේ පාදස්තය අසල තියෙන කොළවලින්. ඒ කොළ කහ වෙලා තමයි ශාකයේ උඩම තියෙන කොළවලට කහවීම පටන් ගන්නෙ. ඒත් සමගම රයිසෝමය කුණුවීමටත් පටන් ගන්නවා. එතකොට අපිට ශාකයේ තද කහවීමක් දකින්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යාජ කඳ කඩන් වැටීමත් අපිට දකින්න ලැබෙන්න පුළුවන්. ඊළඟට මේ රෝගය පාලනය කර ගැනීම සඳහා අපි කලින් මෘදු කුණුවීමේදී කිව්වා වගේම අපි භාවිතා කරන බීජ නිරෝගී බීජ වෙන්න ඕනේ. නිරෝගී බීජ කියලා සහතික කර ගැනීම සඳහා අපිට මේකටත් බීජ ප්‍රතිකාරය කිරීමට පුළුවන්. ඒ වගේම අපි පාත්ති සැදීම සඳහා භාවිතා කරන පස සූර්යතාපීකරණය කරලා අපිට පස ජීවාණුහරණය කරගන්නත් පුළුවන්. ඒ වගේම අපි වගාව ඇරඹීමෙන් පස්සේ මේ රෝගයේ ලක්ෂණ සහිත ශාක දැක්කොත් ඒ පැල සියල්ලම එකතු කරලා වගාවෙන් ඉවත් කරලා ගිනි තැබීම තමයි අපේ නිර්දේශය තියෙන්නේ. මේ රෝගය සඳහා රසායනික මර්ධන ක්‍රමයක් තිබෙනවද? රසායනික ප්‍රතිකාර ක්‍රම මගින් ඉඟුරු වගාවේ තියෙන බැක්ටීරියා මැලවීම පාලනය කර ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය තියෙන්නේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කොපර් ඔක්සික්ලෝරයිඩ්. මේ කොපර් ඔක්සික්ලෝරයිඩ් ග්‍රෑම් 40ක් අරගෙන වතුර ලීටර් 10ක දිය කරලා ආසාදනය වෙලා තියෙන පැලවලට යෙදීම තමයි අපේ නිර්දේශය තියෙන්නේ. මේ වතුර ලීටර් 10න් වර්ග මීටර් 2ක තියෙන ඉඟුරු පැල සඳහා යොදන්න පුළුවන්. ඉඟුරු වගාවේ මෘදු කුණුවීම සහ බැක්ටීරියා මැලවීම කියන රෝග දෙක මූලික අවස්ථාවේදී වෙන් කරලා හඳුනා ගැනීම ටිකක් අපහසුයි. මේ දෙක වෙන් කර හඳුනා ගැනීම සඳහා අපි බැක්ටීරියා ශ්‍රාව පරීක්ෂාව කියලා පරීක්ෂාවක් ශේෂ්ත්‍රයේදී යොදා ගන්නවා. මේ සඳහා අපිට ආසාදනය වුණ ව්‍යාජ කඳේ කොටසක් හරි රයිසෝම කැබැල්ලක් හරි ගන්න පුළුවන්. ඊළඟට හොඳින් විනිවිද පේන වතුර වීදුරුවකට වතුර එකක් පුරවලා මේ කපාගත්ත ව්‍යාජ කඳේ කොටස හරි රයිසෝම කැබැල්ල හරි උඩින් අපි අතින් අල්ලගෙන කැබැල්ලක් වතුරේ ගිල්ලනවා. මේ වතුරේ ගිල්ලීමේදී අර වතුරේ තිබෙන රයිසෝම කොටසෙන් හරි ව්‍යාජ කඳේ කොටසෙන් හරි සුදු පාට දුමාරයක් අපිට දකින්න ලැබෙන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ තියෙන බැක්ටීරියා ආසාදනය වුණ ශාකයක් කියලා. එහෙම ශ්‍රාවයක් දකින්න නැත්නම් අපිට මේක මෘදු කුණුවීම කියලා හඳුනා ගන්න පුළුවන්. ඉඟුරු වගාවට බලපාන තවත් එක් රෝගයක් තමයි මේ පත්‍ර කහපාට වීම සහ පත්‍ර ලප ඇතිවීම කියන්නේ. මේක පෝෂණ ඌනතාවයක්ද නැත්නම් දිලීර රෝගයක්ද? ඉඟුරු වගාවේදී අපිට වගාවන් වල දකින්න ලැබෙන තවත් එක රෝගයක් තමයි පත්‍ර තලය මත තියෙන සුදු පාට පොඩි ලප. මේක පයිලොස්ටිකා සින්ජිවරි කියන දිලීරය මගින් නැතිවන පත්‍ර ලප රෝගය කියන දිලීර රෝගයක්.
මේ දිලීර රෝගයත් පසේ තිබෙන දිලීර බීජාණු මගින් තමයි පැතිරෙන්නේ. එතකොට මේ කඩින් කඩ වැටෙන වැස්ස නිසා මේ රෝගය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙන්න පුළුවන්. මේ රෝගයේ මූලික අවස්ථාවේදී අපිට දකින්න ලැබෙන්නේ පත්‍ර තලය මත පොඩි තෙත පැල්ලම් විතරයි. ටිකක් කාලයක් යනකොට තමයි අපිට සුදු පාට පොඩි ලප දකින්න පුළුවන් වෙන්නේ. මේ සුදු පාට ලපේ වටේට දුඹුරු පාට දාරයක් අපිට දකින්න පුළුවන්. කාලයක් යනකොට මේ ලප එකින් එක එකතු වෙලා මුළු පත්‍රයේම පත්‍ර අංගමාර තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට අපිට කඩින් කඩ වැසි වැටෙන අවස්ථාවලදී ආරක්ෂිත ක්‍රමයක් විදියට 100% බෝඩෝ මිශ්‍රණය යෙදීමෙන් මේ රෝගේ පැතිරීම වළක්ව ගන්න පුළුවන්. මේ රෝගය වගාවේ ගොඩක් පැතිරිලා තියෙනවා නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව මැන්කොසෙප් කියන දිලීර නාශකය අපිට යොදා ගන්න පුළුවන්. ඉඟුරු භෝගයේ ඇතුළු අපනයන කෘෂි භෝගවලට මෙවැනි රෝග වැළඳෙනකොට රෝග මර්ධනය කර ගැනීම සඳහා ගොවීන් උනන්දු කරගන්නට දැනුවත් කරන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබෙන දායකත්වය මොන වගේද? අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි ගොවීන්ට හැම වෙලේම ශක්තියක් වෙන්න බලනවා. ඔවුන්ගේ වගාවන් නගා සිටුවාගෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන වගාවට හරි උපදෙස් දෙමින් වගාව හරි අවධියේදී අස්වැන්න නෙලා ගැනීම තෙක් දක්වා අරයි යන්නට. ඉතින් ඒ අවස්ථාවේදී ගොවීන්ට මුහුණ දෙන්න වෙන විවිධ විශේෂයෙන්ම රෝග ඇති වෙනවා. ඒ වගේම ඒවට අපි අවශ්‍ය පාලන ක්‍රම විශේෂයෙන්ම ශේෂ්ත්‍ර සනීප ආරක්ෂාව, ඒ වගේම වගා නඩත්තුව, නිසි කළමනාකරණය මේ සියලුම දේ ගොවීන්ට අවශ්‍ය උපදෙස් නිසි කල වේලාවට ලබා දෙනවා. ඒ වගේම වගා පරීක්ෂා අපි කීප විටක් සිද්ධ කරනවා. ඉතින් ගොවීන්ට හැම වෙලේම කියන්නේ තමන්ගේ වගාව ගැන ටිකක් අවබෝධයෙන් ඉන්න කියලා. මොකද අපිට මුල් අවස්ථාවේ මේ වගාවල තියෙන ලෙඩ රෝග හඳුනා ගැනීමට හැකි වුණොත් එහෙම ඊටාම සාර්ථකව වගාවේ තියෙන ලෙඩ රෝග මර්ධනය කරලා හොඳ සාර්ථක වගාවකට යන්න අපිට අවස්ථාව හම්බ වෙනවා. ඒකෙන් ගොවියාගේ වැඩි ආදායමක් ලබා ගැනීමට තමයි අපි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය දායකත්වය හැම වෙලේම ලබා දෙන්නේ. තමන්ගේ වගාවේ මොකක් හරි ලෙඩ රෝගයක් යම්කිසි වෙලාවක පෙන්නනවා නම් ඔබේ ප්‍රදේශයේ ඉන්න ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී හමු වෙන්න ඔවුන්ට පුළුවන් ඔබ සඳහා සහයෝගය ලබා දෙන්න. ඔවුන් හැම වෙලේම තමන්ගේ දායකත්වය ඔබ වෙනුවෙන් ලබා දීමට සූදානම්. ඉතින් එහෙම කරලා අපි මේ ඉඟුරු වගාව ඉස්සරහට රැකගෙන ගියොත් ඔබේ සාක්කුව තමයි මේකෙන් ඇත්තටම පිරෙන්නේ. ඉතින් ඒකෙන් තමයි අපි රටේ ඩොලර් තත්ත්වයේ ඇත්තටම රට ඩොලර් ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වගාකරුවන්ට බොහොම ආදරෙන් කියනවා වගාව අපි කරමු. හරි විදිහට නඩත්තු කරන් ගියොත් අපිට තියෙන ලෙඩ රෝග සියලුම දේවල් පාලනය කරගෙන වගාව කරගෙන යන්න පුළුවන්. ඔන්න අපි වැඩසටහනේ නිමාවට ආවා. එහෙමනම් බලමු පසුගිය සතියේ අපේ ජයග්‍රාහකයා කවුද කියලා. දැන් තිරේ දිස්සෙනවා ඔබයි ජයග්‍රහණය කර තිබෙන්නේ. ඔබට සුබ පතනවා. ඔබට ඉදිරියේදී වටිනා ත්‍යාගයක් ලබා ගන්නට පුළුවන්. ඔන්න අද දවසේ අපි ඔබගෙන් අසන පැනය. අද වැඩසටහනේ අපි ඔබට පෙන්වුවා මේ ඉඟුරු වගාවට තර්ජනය වෙන රෝග පිළිබඳව. අපිට ඉන් එක් රෝගයක් නම් කරලා එවන්න. SK හිස්තනක් නිවැරදි පිළිතුරු සඳහන් කරලා 075551 අපේ දුරකථන අංකයට නිවැරදි පිළිතුර WhatsApp කරන්න. එහෙමනම් ඉතින් ඔබගේ ඉඟුරු භෝගයක් ඉඟුරු වගාවත් මේ ආක්‍රමණශීලී රෝග වලින් රැකගන්න මර්ධන ක්‍රම අනුගමනය කරන්න කියලා යලිත් වතාවක් මතක් කරමින් ඔබට නිවහනෙන් සමුගෙන යනවා ප්‍රාර්ථනා කරමින් සුබ දවසක්.